ඉස්සර මේක අපදානයේ තියෙන්නේ. ඉස්සර හාමුදුර නමක් හිටියා, පොඩි හාමුදුර නමක් මහාන වුණා, භාවනා කරගන්න අමාරුයි. ඊට පස්සේ දැන් කෙලෙස් නසන්න උත්සාහ කරනවා, අමාරුයි, ඇතුලෙන් ගින්න එනවා. රාග ගින්න එනවා. ඉතින් අමාරුවෙන් සීල රැකගෙන ඉන්නවා. ද්වේෂ ගින්න එනවා, පොඩ්ඩ වරදින්න බෑ, තරහ යනවා. නමුත් අමාරුවෙන් රැකගෙන ඉන්නවා මම මහාන වෙලා නෙව කියලා. ඊට පස්සේ බණ භාවනාවක් දිනු කරගන්න අමාරු නිසා පොඩි හාමුදුරුවෝ තීරණය කළේ පන්සල සුද්ධ පවිත්‍ර කරගෙන ආරාමේ හොඳට මල් වවාගෙන ඉන්නවා කියලා. මේ පින්වත්නි අද ඊයේ කන්නේ ඉස්සර වෙච්ච එකක්. ඊට පස්සේ ඔන්න අර ආරණ්‍ය මල් වවාගෙන මම් හදාගෙන වැඩිහිටි හාමුදුරන්ගේ මිඳුල් අතුපතු ගාගෙන පැම් පෙරාගෙන පොඩි හාමුදුරුවෝ වත් කර කර හිටියා. බණ භාවනාව නැහැ. නිවන් දකින්න ආසයි, කරගන්න බෑ. පොඩි හාමුදුරුවෝ ටික කලකින් අසනීපයක් ඇදිලා අපවත් වුණා. ඒ ගමේම ඉපදුනා මිනිසෙක් වෙලා. ගමේම ඒ මිනිසෙක් වෙලා ඉපදුනා. දැන් ඔන්න ආය ඒ ගමේම සංඝයා දකින්නට ආසයි. ඒ මිනිසයාට දැන් වැඩිහිටි කෙනෙක් පුදුම ආසයි හාමුදුරුවෝ නමක් වඩම්මලා බණක් කියවන්න. ඉතින් එයාම භූමිය සුද්ධ පවිත්‍ර කළා, ආරණ්‍ය වාසී මිහිරි ලෙස දහම් දෙසන හාමුදුරුවෝ නමක් හොයාගෙන ගිහිල්ලා ඊට පස්සේ උන්වහන්සේ වඩම්මලා ගමේ මිනිස්සුන්ට ඔක්කොටම එන්න කියලා බණක් කියෙව්වා. ආසයි. ඊට පස්සේ ඔන්න දැන් මිනිස්සු බණ ඇහුවා. ඊට පස්සේ ආයෙ ටික කාලයක් යනකොට ආයෙ ආසාවක් හිතෙනවා, ආයෙ හාමුදුරුවෝ නමක් වඩම්මලා බණ කියන්න ඕන. ආයෙත් ස්වාමීන් වහන්සේ නමක් වඩම්මලා බණ කියෙව්වා. දැන් කලින් ජීවිතේ මහාන වෙලා හිටියේ, මේ ජීවිතේ ස්වාමීන් වහන්සේලා බණ කියවනවා. කියනවා ඒ අපදානයේ තියෙනවා බණ 7ක් කියවුවා කිනවා. 7 වාරයක් ස්වාමීන් වහන්සේලා වඩම්මලා බණ කියවලා තියෙනවා. අපේ නන්ද ආඳුරණ ඊට වැඩිය බණ කියවලා තියෙනවා. ඊට පස්සේ ඒ ජීවිතෙත් අඩු වයසින් මැරුණා. ආයෙ ඉපදුණා ඒ ගමේ. ඉපදිලා ඒ ගමේ මේවා කර්මානුරූපයි. මොල් පුංචි කාලේම මහානකමට ආස හිතුණා. අවුරුදු 8 10 දී පැවිදි වුණා. පැවිදි වෙන්න ගිහිල්ලා ඒ ගුරු ස්වාමීන් වහන්සේ ළඟ ඉඳගෙන කෙස් බානකොටම අරහත්ත්වයටපත් වුණා. පුරපු පිම්බලේ. අන් අයට යහපත පිණිස ධර්මයේ දේශනා කරන්න ධර්ම දානය දෙන එක, ධර්ම දානයක් සූදානම් කරන එක සුළුපටු පිනක් නෙවෙයි. දැන් ඔන්න මම මෙහිට අද හවස ධර්ම දේශනාවට වඩිනවා කියලා ඔන්න දුර ඉඳලා මිනිස්සු හොයාගෙන ආවා. එතකොට ඔබ මාව හඳුනන්නේ කොහෙන්ද? කාගේ හරි ධර්ම දේශනාවක් අහලා. ඒ ධර්ම දේශනාව කවුරු හරි සංවිධානය කරපු එකක් නේ. සමහරවිට අපේම බණක් අහලා ඔයාලගේ ජීවිතේ සම්පූර්ණ වෙනස් වුණා නා. ඔබේ ජීවිතේ වෙනස් වුණේ කවුරු හරි ධර්ම දේශනාවක් සංවිධානය කරපු නිසානේ. නිසා ධර්ම දානිය අග්‍රයි. අද අපූර්ව දහම් පරයයක් දේශනා කරන්නේ. අපූර්වයි. මම මේ දහම් පරයය කියවලා තනියෙන් සිනහ වෙවි ප්‍රීතිය වින්ද දේශනාවක්. මේ ධර්ම දේශනාව අහලා යම් කිසි කෙනෙක් මේ දහම් පරයය පිළිහිටලා යම් අඩුපාඩුවක් හදාගත්තොත් ඒක නන්ද හාමුදුරන්ටත් මේ ධර්ම දේශනාව සංවිධානය කරපු අයටත් උදව් කරපු අයටත් අපමණ පිංගෙන දෙනවා.